සුබ දවසක් guys. ඔයාලා අපේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අද බලන්න නැති ඔයාලා මොකද්ද මම මේ වාහන ගොඩක් මැද්දේ කරන්න කියලා. ඔයාලා ට්‍රේල් එකක් දකින්න ඇති. ඇත්තටම අපි අද ඇවිල්ලා තියෙන්නේ ලංකාවේ දැනට තියෙන පරණ වාහන තියෙන ලොකුම එකතුවට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට බැලුවම පේන්නේ නැති මේ වටේම තියෙන්නේ පරණ වාහන. ඔයාලට මෙතනින් ඒ වගේම මේ පාර්ට්ස් ගන්න පුළුවන්. ඔයාලගේ මොඩිෆයි කරන්න තියෙන පරණ වාහනයකට. ඒ කියන්නේ ඇන්ටික් කාර් තියෙන කට්ටිය ඔයාලා ඇවිල්ලා බලන්න මෙතන. අපි ඔයාලට මෙතන වටේ පෙන්නන්නම් මොන වගේද කියලා. ඒ වගේම විස්තර අපි ඉස්සරහට අරන් එන්න. දැනට අපේ channel එක subscribe කරලා තියාගන්න. notification bell icon එක කෝල් දාලා තියාගන්න. අපි එහෙනම් වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඇත්තටම guys අපි මේ ගොඩක් පිට රටවල් වල විතරයි දැකලා තියෙන්නේ මේ වගේ කාර් කලෙක්ෂන් එක. ඒ කියන්නේ මේ ඔයාලට බැලුවම පේන්නේ නැති වීඩියෝ එකෙන් මේ වගේ අතෑරලා දාපු කාර් තියෙන්නේ පිට රටවල් වල විතරයි ඔයාලා දැකලා තියෙන්නේ. ඒ වගේම තැනත් ලංකාවෙත් තියෙනවා. ඒ කියන්නේ මේ ලංකාවේ තිබ්බ දැනට තියෙන පරණම කාර් අවසන් ගමන් යන එකම තැන තමයි මේ ලංකාවේ තියෙන මෙතන. ඔයාලට අපි මෙතන මේ පෙන්වන්න හිතුවේ මේක අමුතු දෙයක් හින්දා. ඇත්තටම අපිට අමුතු දෙයක්. මෙතන මේ ගොඩක් පරණ කාර් තියෙනවා. අපි ඉපදිලාවත් නැති කාලේ ඉඳන් තියෙන ඒවා. ඔයාලගේ තාත්තලාගේ කාලේ ඉඳන් තියෙන වාහන තියෙන්නත් පුළුවන්. සීයලයි කාලේ තියෙන ඉඳන් කාර් තියෙන්නත් පුළුවන්. ඒ වගේ ඒ කාලේ තිබ්බ සුපිරිම කාර් තියෙනවා මෙතන. අපි ඔයාලට ඒක වීඩියෝ එකකින් ගේන්නමයි හිතුවේ. අපි ඒක අරගෙන ආවා ඔයාලට. ඒ වගේම ඔයාලට මේ බැලුමට මේ වටේම පේන්නේ නැති වටේම තියෙන්නේ පරණම තියෙන කාර්. පුදුම විදිහට ඇත්තට මේ මාරම එකක් තියෙන මෙතන තියෙන කාර් දැක්කම පිස්සු හැදෙනවා. ඔයාලට ඒ කියන්නේ ඔයාලගේ තියෙන ඇන්ටික් කාර් ඕන එකක් මොඩිෆයි කරගන්න මෙතනින් ඔයාලට පාර්ට්ස් ගෙනියන්න පුළුවන්. අපි මෙතන ඕනත් එක්කත් අපි කතා කරලා ඔයාලට වැඩි විස්තර කියන්නම්. එයාගේ contact number ඔක්කොම ටික අපි ඔයාලට දෙන්නම්. ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඇත්තටම මේ අපි සමහර කාර් තියෙන බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලාවත් දන්නේ නැහැ. ඒ වගේ ඒ තරම් මේ සුපිරි කාර් කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. අපි ඉස්සරහට වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඇත්තටම guys කලින් වීඩියෝ මම අහලවත් නැති කාර් එකක් ළඟ මම නැවතුණා. මෙතන මේ හිල්මෑන් කියලා මේ කාර් එක ගහලා තියෙන එක බ්‍රෑන්ඩ් එක වෙන්නේ නැති. ගොඩක් ඇත්තටම මම වටයක් දාලා බැලුවා. ගොඩක් කාර් වල මේකේ පාර්ට්ස් අරන් ගිහිල්ලා තියෙනවා කට්ටිය ඇවිල්ලා. ඔයාලට මේ පැත්තට આવොත් පේනේදී. මේ හැම ගොඩක් පාර්ට්ස් එහෙම නැහැ මේ ඇතුලේ. චැසි විතරයි තියෙන්නේ. ඇත්තට මේ මෙතනත් එකක් තියෙනවා. මේකෙත් මේ ඇතුලේ නම් චැසි විතර මේක ඉතුරුලා තියෙන්නේ. එහෙම යන් අපි තව එකක් තියෙනවා මෙතන මේ කහ පාට එකක් තියෙන එක දැක්කම මතක් වෙන ට්‍රාන්ස්ෆෝර්මර් එකේ බම්බල් බිය මතක් වෙන්නේ. ඒ දෙන්නේ ඒක. ඒකේ පේන්ට් එකේ විදියට ගහලා දෙන්නේ. ඒකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද දන්නේ නැහැ. මොකද අටශ්‍රී වාහනයක් ගොඩක් පරණ එකක් ඒකත්. මෙතනත් තියෙන අටශ්‍රී තව එකක්. මේ ඉතින්ලා මං කිව්වා ඔයාලට ඔය කියන්නේ පරණ කාර් අවසන් ගමන් යන තැනක් කියලා. ඇත්තටම ඒක බැලුවම පේනවා ඒක ඇත්ත තමයි. මෙතන මේ ගොඩක් වාහනේ දිරලා පොළොවට පස් වෙනකම් මොදමන්ද තියෙනවා මෙතන. මෙතන මේ තව කොළ පාට ජිප්පයක් තියෙනවා. මේ ඔක්කොම ගලවලා තියෙන්නේ. මේ අක්කර ගානක ඉඩමක් තියෙන්නේ. මේ ඉඩමේ තනිකරම තියෙන්නේ වාහන විතරයි. බලා ගන්න පුළුවන්. ඉතර කාලේ රේස් හදපු කාර් මෙතන තියෙනවා. එක වගේ දෙකක් තියෙනවා. ඉබ්බා කාර් කියලා කියන්නේ ඉස්සරහට නම් දන්නේ නැහැ ඒ කාලේ. මේ මෙතන තියෙනවා මේ මම ඔයාලට පෙන්නේ දිරාපත් වෙලා යනවා කියලා. මේ දිරාපත් වෙලාම යන එක තැන ඇති සිත්‍ර මහත්තයාට මේ තවත් වාහන එකතුවක් තියෙනවා කියලා මේ එයා කිව්වා. අපි එතන ගිහිල්ලා බලමු. එතනත් ඔයාලට පෙන්නන්න මොන වගේවත් තියෙන්නේ කියලා. මම එද්දි දැක්ක එතන මේ පරණ කාලේ ඇම්බියුලන්ස් එකක් තියෙනවා. අපි ඒකත් පෙන්නන්නම්. ඔයාලා දැකලා තියෙනවද දන්නේ නැහැ. මම නම් දැක්කේ අතන ෆස්ට් ටයිම් දැක්කේ මේ එහෙම ඇම්බියුලන්ස් එකක්. අපි ඒකත් බලමු. ඒක එහා පැත්තේ තියෙන අපි එතෙන් ගිහිල්ලා බලමු. එතන ඔයාලට පෙන්නන්නම් මොන වගේද කියලා. ඇත්තටම අපි එතනින් සෙට් වෙමු. ඇත්තටම guys මෙතන මේ ස්පෝර්ට් මොඩල් කාර් එකක් තියෙනවා. මේ ඒකත් මේ සිතිර මහත්තයා කලෙක්ෂන් එකේමයි තියෙන්නේ. මෙතන තව එකක් තියෙනවා. ඒකත් 3 ඒක නම් මොඩල් එක මම දන්නේ නැහැ මොකක්ද කියලා.
මෙතන ෆිල්මෑන් කියලා කාර් එකක් අපි අර එහා පැත්තේ දැක්කා වගේම ඇත්තට මේක අර මේ ලිමෝසින් එකක් වගේ පරණ නම නම් දන්නේ නැහැ මේක මොකක්ද කියලා. ඒ කියන්නේ මාර දිග කාර් එකක් දිගයි පළලයි දෙකම තියෙනවා. මෙතනක් තියෙන මේක නම් මේක මොකක්ද දන්නේ නැහැ. මෙතන තව කාර් එකක් තියෙන එකත් මේ වටින වාහනයක් එන්න තියෙකයි මේකට මේ රූපයක් ගහලා ඒක ආරක්ෂා කරලා තියෙන්නේ. මෙතන තියෙන තව එකක් මේ තියෙන්නේ මම ඔයාලට අර කිව්වා මේ ඇම්බියුලන්ස් එක මේකත් ඇත්තටම බර වයසක් ඇති මේ ඇම්බියුලන්ස් එකට. මෙතන තියෙනවා මේ පාර්ට්ස් වලට වෙන් කරපු සෙට් එක. මෙතන නිකන් අර බගියක් වගේ එකක් තියෙනවා. මෙතන මේ ලෝගෝ එක නිකන් බෙන්ටි එකේ වගේ නේද? බෙන්ටි එකක් නේද? මේ නම්බරේ EL 5147. ඇත්තටම අතීතේ මේ ෆියුනරල් වලට භාවිතා කරපු කාර් දෙකක්ද දන්නෙත් නෑ මම මේ රිමෝටින් එක කිව්වට. මේක නම් මාර ලොකු කාර් එකක් දිගත් එක්ක ඔයාලට මම මේ පෙන්වුවේ මෙතන මේ ලංකාවේ දැනට තියෙන පරණම කාර් අවසන් ගමන් යන මේ ඒකට කොහොමද කියන්න නම් බෑ උනාට මෙතන මේ ඒ වගේ තැන මෙතන තියෙන අපි දන්නේ නැති මාර කාර් තෝගයක් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එකක් මුකුත් දන්නේ නැහැ. අද ඔයාලට මේ වීඩියෝ එක ඔයාලා බලලා ඔයාලා මේ දෙයක් ඔයාලට මේ කියන්නේ ඔයාලගේ වාහන පරණ වාහන ඇන්ටික් වාහන තියෙනවා නම් ඒවට පාර්ට්ස් ගන්න ඕන නම් ඔයාලට මෙතන කන්ටැක්ට් කරගෙන මෙතෙන්ට එන්න පුළුවන්. සාධාරණ ගණන් වලට අරන් යන්න පුළුවන්. ඔයාලට මේ එතන කන්ටැක්ට් නම්බර් අපි දාන්න ඩිස්ප්ලේ එකේ දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ඉතින් මහත්තයාගේ නම්බර් තියෙනවා මේ ඒවා ඩිස්ක්‍රිප්ෂන් එකට අපි දාලා තියන්න. මතකයි අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ ඔයාලට වැදගත් වීඩියෝ බලා ගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. notification bell icon එක ඕල් දාලා තියාගන්න. ඉතරහත් මේ වගේ වීඩියෝ අපි අරන් එනවා. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. සුබ දවසක් ඔයාලට.